ඩිජිටල් රාජ්‍ය. එහෙම නැත්නම් ඩිජිටල් ආණ්ඩුකර. ඩිජිටල් පුරවැසියෙක් වුණා මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් මේ මොන කතාවක්ද කියලා. නවීන ජංගම දුරකථනයක් අතේ තියෙන හැම කෙනෙක්ම ඩිජිටල් පුරවැසියෙක්. අපේ මේ ප්ලැනට් එකේ ඉන්නේ ශ්‍රේම් භාගයක්ම ඩිජිටල් පුරවැසිකරණයකට තමයි ලක් වෙලා තියෙන්නේ. මේක දවසකට සාමාන්‍ය ගත්තොත් ඇත්තටම පැය 4-5ක් විතර මොබයිල් ෆෝන් එකක් එක්ක ඉන්නේ නේ. අපි අවුරුදු 80ක් 90ක් විතර ජීවත් වෙනවා නම් අවුරුදු 20කට වඩා ආසන්න වශයෙන් අපි ගත කරන්නේ මොබයිල් ෆෝන් එකත් එක්ක නැත්නම් මේ ඩිජිටල් ලෝකයක් එක්ක. කිසිම රාජ්‍යයකට මිගුන් මේකෙන් පැන යන්න බෑ. හැම අංශයකදීම දැන් ඩිජිටල් කරණය පිළිබඳව එක පැත්තකින් හිතන්න වෙනවා. මේ සැරේ බජට් එකෙන් අයවැයෙන් ඩිජිටල් ආර්ථික දියුණුව සඳහා රුපියල් බිලියන 5.4ක් වෙන් කරලා තියෙනවා. ගම්මාන 15කට වඩා අන්තර්ජාලයට පිවිසෙන්න නෙමෙයි. අඩු ගානේ දුරකථන ඇමතුමක් ගන්න නම් කඩු ගැටයකට නගින්න ඕන. දැන් මේ කළුතර බස්නාහිර පළාතේ. ඒක ගහක් උඩට නගින්න ඕන. රාජ්‍යයේ ඒ වගකීමෙන් පැන ගිහිල්ලා තියෙන විතකොට ඩිජිටල් කරණය තුල පුරවැසියන් සම්පූර්ණයෙන්ම පිටමං කරලා තියෙනවා. වර්තමාන ආණ්ඩුව ගත්තොත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල ඩිජිටල් ග්‍රාහක සමාජයක් තුලින් උපයාගත හැකි වත්කම් පිළිබඳව සහ නිර්මාණය කරගත හැකි අනාගතයක් පිළිබඳව වුන් සුබසීන මැව්වා. නේ තවමත් මට තාවම පේන්නේ නැහැ ඇත්තටම ආණ්ඩුවේ වගකීම යම් ප්‍රමාණයකට ඉටු වෙලා තියෙනවද කියලා. රටක් රාජ්‍යයක් බවට පරිවර්තනය වෙන තැනදී අපි දන්නවා සාමාන්‍ය සැකැස්මෙන් ඔබට ගිහිල්ලා සාමාන්‍ය මහජනයා පුරවැසියා බවට පත් වෙනවා. එතෙන්දී ඔවුන්ට අනන්‍ය වෙච්ච සුවිශේෂී භූමිකාවක් පැවරලා තියෙනවා. මේ වගේම අද වෙනකොට අපි ඒ රාජ්‍ය ගැන අලුතෙන් කතා බහකට අවිල්ලා තිනවා ඩිජිටල් රාජ්‍ය. එහෙම නැත්නම් ඩිජිටල් ආණ්ඩුකරණය. මේ ඩිජිටල් ආණ්ඩුකරණය ඇතුලේ සාමාන්‍ය අපි එදිනෙදා කතා කරපු ඒ පුරවැසියම ඩිජිටල් පුරවැසියෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් නූතන ලෝකයේ අපි දන්නවා මේ වෙනකොට දුස්තරතුරු ක්‍රියාවලියත් එක්ක එහෙම නැත්නම් මිනිස්සු රවටන තොරතුරු විකෘතිකරණය අසත්‍ය ප්‍රචාරය ඇතුලේ මේ කියන ඩිජිටල් පුරවැසියත් බොහෝම මේ කලබගෑනි වලට මුහුණ පාන තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. ඒ පසුබිමේ අපි හිතුවා ලංකාවේ දේශපාලනට නැත්නම් දේශපාලන පරිවර්තනය සඳහා ඩිජිටල් රාජ්‍ය නැත්නම් ඩිජිටල් පුරවැසියාගේ භූමිකාව මොකක්ද කියලා කතා කරන්න. මේ සඳහා ප්‍රමුඛ පෙළේ ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් වූ නිදහස් සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය පැෆ්‍රල් මූලිකත්වයෙන් සාකච්ඡා මාලාවක් දියත් කරනවා. වොයිස් ටියුබ් හි ඉන්සයිඩ් වොයිස් තුලින් අද අපි හිතුවා සම්මුඛ වෙන්න ඒ වගේම ප්‍රමුඛ පෙළේ මැතිවරණ නිරීක්ෂකයෙක් මංජුල ගජනායක මහතා ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂකයා. ඔහු සමග මේ කියන ඩිජිටල් කලබගෑනිය මොකක්ද කියලා ටිකක් ගැඹුරින් කතා කරන්න. මංජුල මහත්මයා ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි කතා කරපු තැනෙම ප්‍රවේශයක් ගත්තොත් ඩිජිටල් පුරවැසියෙක් කිව්වම මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් මේ මොන කතාවක්ද කියලා. එතනින්ම කතාව පටන් ගත්තොත් අපි එදිනෙදා කියන පුරවැසියා නෙවෙයිද? මේ කවුද කියන තැනින් කතාව පටන් ගත්තොත්. ඔව් අපි පැහැදිලිව වටහා ගත යුතුයි දැන් අපි ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක ඉන්නේ. ඒ කියන්නේ හරි ඩිජිටලි අපි බොහොම ලෝකයේ විපර්යාසයක් වෙලා තියෙන ලෝකයක තමයි ඉන්නේ. මේකට පෙර పూర్ව ඩිජිටල් යුගයේ නැත්නම් ඇනලොග් යුගයේ තමයි හිටියේ. ඒතර ඇනලොග් යුගයේ අපිට ලොකු කාලයක් තිබ්බනේ අපිට කුඹුරට යන්න වෙලේ නැත්නම් නාටකමක් බලන්න, තොවිලයක් බලන්න අපි සෑහෙන කාලය ගත කරා ඒවත් එක්ක. හැබැයි දැන් සෑහෙන මුළුමනින්ම යම් විපර්යාසයක් තමයි ඇත්තටම වෙලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම වෙලා තියෙන්නේ ඇත්තටම තාක්ෂණයත් එක්ක. මිගුන් ඇත්තටම මේ කතුවරයෙක් ඉන්නවා. එයා මේ ග්‍රෙච් රූබින් කියලා. ග්‍රෙච් රූබින් කරන්නේ මොනවාද මේ එයා පර්යේෂණය කරනවා හැබිට්ස් ගැන. ඒ කියන්නේ මේ පුරුදු ගැන එක පුද්ගලයන්ගේ එක්තරා අවස්ථාවකදී කියනවා technology is a good servant but a bad master. හරිද? එතකොට ටෙක්නොලොජි එක හොඳ සේවකයෙක් තමයි. හැබැයි බෑඩ් මාස්ටර්. අර ඔය වගේ උපකරණ තියෙන ගින්දර ගැන ඒ වගේ තමයි. නරක ස්වාමියෙක්. එතකොට මේකත් එක්ක තමයි අපිට හිතන්න වෙන්නේ. හැබැයි කෙසේ හෝ මට මතක විදියට මට 100%ක්ම සහතික නෑ. නමුත් එක්තරා අවස්ථාවකදී මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා යුගාන්තයේද කියලා මට පොඩි මතකයක් කියනවා පරිසරයට අනුකූල වෙයන් නැත්නම් මැරියන් කියලා. අපිට අනුකූල වෙන්න වෙනම පරිසරයට දැන් මේ 30 කියන්නේ මම හිතන්නේ. අන්න හරි. එතකොට දැන් තියෙන මේ ඔබ ඩිජිටල් යුගයට සම්ප්‍රාප්ත වීම ගැන ඇහුවට පස්සේ දැන් අපි වටහා ගත යුතු දේ තමයි අපි ගොඩක් කියනවනේ සෑම පුරවැසියෙක්ම sannivedakayeක්. ඇයි? සෑම කෙනෙක් අතේම ෆෝන් එකක් තියෙනවා. ඒක Android වෙන්නත් පුළුවන්. ඒක නැත්නම් Apple ෆෝන් එකක් වෙන්නත් පුළුවන් නේ. එතකොට දැන් හැම කෙනෙක්ම sannivedakayeක්. ඒ sannivedakaya හැම අවස්ථාවකදීම දැන් පුරවැසියෙක්, ඩිජිටල් පුරවැසියෙක්. එතකොට පොදුවේ හරි සරල
විදියට හිතන්න පුළුවන් මේ ඔබ ඩිජිටල් රාජ්‍යය ගැන කතා කරද්දී Android ෆෝන් එක කතේ තියෙන නම් නවීන ජංගම දුරකථනයක් අතේ තියෙන හැම කෙනෙක්ම සංනිවේදකයෙක් වගේම ඩිජිටල් පුරවැසියෙක්. හැබැයි මිගුන් ඔහොම කිව්ව පළියට ඩිජිටල් පුරවැසියෙක් කියන එක සාධනය වෙන්නේ නැහැ හරියටම. ඩිජිටල් පුරවැසියෙක් වෙන්න එකක් ෆෝන් එකක් අතේ තියෙන්න ඕන. හරි. ඒකත් එක තමයි කාලේ ගත කරන්නේ. මේ ඩිවයිස් එක ඕන. ඩිවයිස් එක ඕන. හැබැයි ඩිවයිස් එකත් එක්කම වැදගත්ම කරුණක් තියෙනවා. ඒක තමයි ඒක කොහොමද භාවිතා කරන්නේ කියන කාරණය. ඉතින් ඒකත් එක්ක තමයි අපිට පසුවර කතා කරන්න පුළුවන් මේ ගැන. ඩිජිටල් පුරවැසි භාවය කේන්ද්‍රගත වෙන්නේ. මේකේ අපි කල්පනා කළ යුතු දේ තමයි බිඟුන් ලෝකේ දැන් ඩිජිටල් ෆෝමැට් එකක්. ඒ කියන්නේ ඩිජිටල් පුරවැසි සමාජයක් තියෙන බිලියන 5ක් විතර. මුළු ලෝකේම half. ඒ කියන්නේ අපි හරියටම මේකට මේ සාමාන්‍යයෙන් සංනිවේදකයන් කියන්නේ අතරම half a planet. අපේ මේ planet එකෙන් මේ විශ්වයෙන් භාගයක්ම ඩිජිටල් පුරවැසිකරණයකට තමයි ලක් වෙලා තියෙන්නේ. මේක කාට හරි සරලව වටහා ගන්න උදාහරණයක් කියන්න පුළුවන්. දැන් බිඟුන් අපි දවසකට සාමාන්‍ය ගත්තොත් ඇත්තටම පැය 4ක් 5ක් විතර මොබයිල් ෆෝන් එකක් එක්ක ඉන්නේ නේ. එතකොට බිඟුන් හිතන්නේ ජීවිත කාලෙන් අපි කොච්චරක් ගත කරනවද ඇද්ද? දැන් ගත්තොත් නම් හිතන්නේ අවුරුදු 20ත් 25ත් අතර ප්‍රමාණයක් අපි අවුරුදු 80ක් 90ක් විතර ජීවත් වෙනවා නම් අවුරුදු 20කට වඩා ආසන්න වශයෙන් අපි ගත කරන්නේ මොබයිල් ෆෝන් එකත් එක්ක නැත්නම් මේ ඩිජිටල් ලෝකයක් එක්ක. එතකොට අපි මේකේ අපිට දැන් තේරෙනවා ඩිජිටල් රාජ්‍යය කියලා කියන්නේ ඇත්තටම මේ ඩිජිටල් ලෝකයක් එක්ක මේ මොබයිල් ෆෝන් එක ඇතුළු සියල්ලත් එක්ක කටයුතු කිරීම. ඒකෙදි වටහාගත යුතු ප්‍රධාන කාරණේ තමයි පරම්පරා ගැප් එකක් මේකේ තියෙනවා. ඒ කාලේ අපිට හිතුණා මේ ඩිජිටල් ලෝකයක් එක්ක අපිට වෙන විවේක කාලය ගත කරන්න තිබුණා. දැන් හැබැයි මොබයිල් ෆෝන් එකත් එක්ක අන්න ඒ හින්දා තමයි පරම්පරා ගැප් එක එන්නේ මේ පරතරයේ එන්නේ වැඩිහිටියන් සහ තරුණ පරපුර සහ නැත්නම් ඊටත් පහළ සමාජය කොහොමද මේක පරිහරණය කරන්න කියන කාරණාවත් එක්ක අපිට දැන් අර පුරවැසියාගේ වගකීම කියලා අපි කතා කරන්නේ. දැන් මෙතෙන්දී ආය විශේෂයෙන් ඇවිල්ලා තියෙනවා ඩිජිටල් පුරවැසියා. ඔහු ගැන කතා කරන්න ඊළඟ පියවර තියාගෙන මට පොඩි ප්‍රශ්නයක් ආව ඔබ ඔතෙන්ද කියද්දි දැන් ඩිවයිස් එක ඕනනේ. දැන් ෆෝන් එක ඕන. ෆෝන් එක තිබුණොත් තමයි අර වෙපන් එක තිබුණොත් සෙබලෙක් එනවා වගේ. එතකොට අපි මේක අහන් ඉන්න අයට හිතෙන්න පුළුවන් අපි හිතමු ගම් මට්ටමේ වයසක වය වෘද්ධ අපේ අම්මලා තාත්තලාට දැන් අපිට ඩිවයිස් එකක් නැහැ ෆෝන් එකක් නැහැ. එතකොට මට ඩිජිටල් පුරවැසියෙක් වෙන්න බැරිද කියලා ප්‍රශ්නය ඔවුන්ට එනවා. මේකත් එක්කම ගැටෙච්ච අනිත් පැත්ත පුරවැසියා ඩිජිටල් කිරීම නැත්නම් ඩිජිටල් පුරවැසියා බී කිරීම කියලා එතකොට රාජ්‍යයටත් පැවරෙනවනේ. ඒ කියන්නේ මේ අවශ්‍ය තාක්ෂණය දීම කියන එක පුරවැසියාගේ වගකීමට යන්න කලින් රාජ්‍යයේ වගකීම ගැන චුට්ටක් අපිට කතා කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. දැන් ඔය ඩිජිටල් පුරවැසියා කියන එකත් එක්කම පිටිපස්සේ තියෙන එකක් තමයි ඇත්තටම ඩිජිටල් කරණයට අදාළව රාජ්‍යයේ වගකීම මොකක්ද නැත්නම් ඒගොල්ලන්ගේ බලපෑම මොකක්ද කියන එක. කිසිම රාජ්‍යයකට මිගුන් මේකෙන් පැන යන්න බෑ. ඒක තමයි දැන් වගකීම. ඒ නිසා මෙතන රාජ්‍යයක් නිර්මාණය වෙද්දි දැන් විශේෂයෙන්ම ආණ්ඩුකරණය තුල අපිට යහපාලනය වෙන්න පුළුවන් නැත්නම් මනාපාලනය වෙන්න පුළුවන් නැත්නම් කළමනාකරණය වෙන්න පුළුවන් හැම අංශයකදීම දැන් ඩිජිටල් කරණය පිළිබඳව එක පැත්තකින් හිතන්න වෙනවා. අනිත් පැත්තෙන් ඩිජිටල් කරණයට අදාළව යටිතල පහසුකම් සැපයීම සහ ඊට අදාළ වගකීම් සමුදායක් නිර්මාණය කිරීම රාජ්‍යයේ වගකීම. හැබැයි දැන් අපි මේක ටිකක් බොහොම සරල ආර්ථයෙන් ගත සරල නෑ ප්‍රශ්නය. නමුත් කළුතර මං හිතන්නේ තවත් සංවිධානයත් සමග මම ඇත්තටම මේ සංචාරයක් ඒ කියන්නේ මේ මොනවාද ෆෝකස් ගෲප් ඩිස්කෂන් ටිකක් නන ඉලක්කගත සාකච්ඡා 20ක් විතර කරා කළුතර දිස්ත්‍රික්කයේ. ඒකෙන් බිගුන් අපිට හමු වුණා ගම්මාන 15කට වඩා ඒ දුරකථන ඇමතුමක් ගන්න. ඇතරම මේ අන්තර්ජාලයට පිවිසෙන්න නෙමෙයි. අඩු ගානේ දුරකථන ඇමතුමක් ගන්න නම් කඩු ගැටයකට නගින්න ඕන. නැත්නම් මේ කළුතර බස්නාහිර පළාතේ. ඒතර ගහක් උඩට නගින්න ඕන. එතකොට ඒකෙදි අපිට දැන් පැහැදිලිව පේනවා එක පැත්තකින් පෞද්ගලික සමාගම් ග්‍රාහකයන්ගේ අඩුව නිසා හෝ ලාභය උපයා ගැනීමට තියෙන අවස්ථා අඩු හින්දා ඒකට ප්‍රවේශ වෙන්නේ නැහැ. රාජ්‍යයේ මේ වගකීමෙන් පැන ගිහිල්ලා තියෙනවා. එතකොට ඩිජිටල් කරණය තුල පුරවැසියන් සම්පූර්ණයෙන්ම පිටමං කරලා තියෙන්නේ. ඒතර මේක මිත්තාම සරල උදාහරණයක්. එතනින් එහා ගත්තට පස්සේ වර්තමානයේ දැන් අපි වර්තමාන ආණ්ඩුව ගත්තොත් ප්‍රතිපත්ති ප්‍රකාශය තුල උන්ගේ විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල ඩිජිටල් ග්‍රාහක සමාජයක් තුලින් උපයාගත හැකි වත්කම් පිළිබඳව සහ නිර්මාණය කරගත හැකි අනාගතයක් පිළිබඳව උන් සුබසීන මැව්වා. නේ තවමත් මට තාවම පේන්නේ නැහැ ඇත්තටම ඒ රාජ්‍යයේ වගකීම ආණ්ඩුවේ වගකීම යම් ප්‍රමාණයකට ඉටු වෙලා තියෙනවද කියලා.
ඔව් එතනින්ම ඉලක්කාරණ ගියොත් අර ඔබ කිව්වා වගේ අයවැයෙන් හැබැයි අපි දකිනවා මේ රජයේම දත්තම පුරා දක්වන්නේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අනුව මේ සැරේ බජට් එකෙන් අයවැයෙන් ඩිජිටල් ආර්ථික දියුණුව සඳහා රුපියල් බිලියන 5.4ක් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව උන් වෙනම අමාත්‍යාංශකුත් හැදුවා. කලින් එහෙම අමාත්‍යාංශයක් තිබුණේ නැහැ. අපි තවදුරටත් රාජ්‍ය වගකීම කතා කරන ගම ආයි පුරවැසියක පැත්තට ආවොත්. හරි. මෙහෙම ආණ්ඩු මැදිහත් වෙලා රාජ්‍ය මැදිහත් වෙලා වැය ශීර්ෂ හදලා ඩිවයිසස් දීලා සමාජය දියුණු කරගෙන යනවා. ඩිජිටල් කියන පුරවැසියාගේ මොකද්ද භූමිකාව? දැන් සාමාන්‍ය පුරවැසියා නම් අපි දැනගත්තනේ ඉස්කෝලේ ඉගෙනනවා. දැන් මේකට සබ්ජෙක්ට් එකක් තියෙනවද? එහෙම ඉගෙන ගන්න ක්‍රමයක් අපිට තියෙනවද? ඔව් ඇත්තටම දැන් ඩිජිටල් කරණය තුල තියෙන සුවිශේෂත්වය තමයි බිගුන් බොහෝ දුරට අපිට දැන් ක්‍රමික අධ්‍යාපනයක් දැන් අපි දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලත් මේ පිළිබඳව යම් ප්‍රමාණයක් මේ අවධානයක් දෙමින් පවතිනවා සහ හැබැයි තියෙන මෙහි ඩිජිටල් කරණය තුල තියෙන විශේෂත්වය තමයි මේකට අදාළව ප්‍රායෝගිකව ඉගෙනගත හැකි පරාසය ඉතාම ඉහළයි. හරිද? සහ විශේෂයෙන්ම අධ්‍යාපන ආයතන තුල මීට අදාළ යම් යම් ඉගැන්වීම් යම් ආකාරයකට ග්‍රහණය කරගනිමින් තිබෙනවා. හැබැයි අපි අමතක නොකළ යුතු කාරණය තමයි බිගුන් ඩිජිටල් කරණය තුල තියෙන ප්‍රවණතා එක රැයකින් නිර්මාණය වන දේවල් නේ. දැන් වෙනත් ක්ෂේත්‍රයක නම් ප්‍රවණතා නිර්මාණය වෙන්නේ ටිකක් සෙමින්. ඩිජිටල් කරණය තුල තියෙන ප්‍රවණතා ඇත්තටම නිර්මාණය වෙන්නේ තාමත්ම වේගෙන්. අපි ගත්තොත් Facebook අවකාශය උදාහරණයකට මෙටා අවකාශය තුල මිනිත්තුවක් තුල ජනගත වන නැත්නම් උඩුගත වන අප්ලෝඩ් වන රීල්ස් ප්‍රමාණය කොච්චරක්ද? එතකොට ඒ රීල්ස් ප්‍රමාණයෙන් කොච්චරක් ප්‍රමාණයක් බලපෑම් සහගතද? එතකොට අපිට පේන තියෙන දේ තමයි ඔබගේ මූලික ප්‍රශ්නයට ආවොත් ඉගෙන ගන්න එක මේකට අදාළව ඇත්තටම ක්‍රමිකව නැතත් ප්‍රායෝගිකව මේකත් එක්කම තමයි ඉස්සරහට ගමන් කරන්නේ. ඉතින් මේකෙදි තේරෙනවා අපිට ග්‍රාහක සමාජයට පුළුවන් Taman මේ භාවිතා කරමින්ම යම් ප්‍රමාණයකට ඉගෙන ගන්න. දැන් අපිට කුඩා දරුවාගේ සාක්ෂරතාවය බැලුවොත් ඇත්තටම ඩිජිටල් සාක්ෂරතාවයේ වැඩිහිටියෙකුට වඩා ඉතාම දෙගුණයක් තෙගුණයක් බවට පත් වෙනවා දැන් කුඩා දරුවෙක්. මොකද ඔවුන් කුසේ සිටිද්දීම ඩිජිටල් කරණයට ඔවුන් ග්‍රාහකයන් වෙලා ඉවරයි. ඒවා පරිශීලනය කරනවානේ. ඉතින් ඒක තමයි වෙනස. ඒ නිසා ඔවුන්ට සාක්ෂරතාවයේ ප්‍රබලත්වය ඉතාම වැඩි. අනිත් පැත්තෙන් මේ අපි මේ තියෙන මේ අනිත් කාරණය තමයි බිගුන් ඩිජිටල් හයිජීන් කියන එක. හරිද? එතකොට මේකේ සුරක්ෂිතභාවය කොච්චරක්ද තියෙන. ඉතින් සුරක්ෂිතභාවය පිළිබඳව ගැටලු තිබෙනවා. නමුත් ඒවත් භාවිතය තුළින්ම ඉගෙන ගැනීමේ අවස්ථා තිබෙනවා. ඔව් දැන් අර සාමාන්‍ය පුරවැසියන් අපි කියනවනේ අම්මගේ කුසට මේ ආපු වෙලාවෙ ඉඳලා එයා දරුවෙක් වෙන මොහොතේ ඉඳලා එයාට රයිට්ස් ටිකක් හම්බ වෙනවා. ඒ වගේම එයාට වගකීම් තියෙනවා තමන්ගේ රාජ්‍ය වෙනුවෙන්. සමහර රාජ්‍යයන් කියනවනේ රාජ්‍ය බේරගන්න සටන් කරන්න වෙන තත්ත්වයට එනවනේ. දැන් ඩිජිටල් පුරවැසියා අපි දන්නවා හැබැයි අර මේ ඔබ කිව්වාගේ කුසේ ඉඳලම ඔහුත් මේකට හුරු වෙමින් අනුගත වෙමින් එනවා. ඔරියන්ටේෂන් එක ගන්න බව ඇත්ත. හැබැයි මෙයාගේ පරාසය මොකද්ද? මෙයාට තියෙන වගකීම් සමුදාය මොකද්ද? මෙයාගේ යුතුයකම් මොනවද? සීමාවන් මොනවද? මේව ගැන තියෙන මොන වගේ සාකච්ඡාවක්? මෙය තමයි ඉතාමත්ම වැදගත් ඇත්තටම. මොකද දැන් අපි හැම කෙනාම සංනිවේදිකයෙක් වුණාට ඔබට දුරකථනයක් ඔබට තිබූ පළියට ඩිජිටල් පුරවැසියෙක් වුණාට ඇත්තටම සැබෑ ඩිජිටල් පුරවැසියෙක් වෙන්න නම් දැන් මම උදාහරණයක් මේකට කියන්නම් බිඟුන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියවුවොත් අපිට 27 28 කියන වගන්තිවල ඇත්තටම ව්‍යවස්ථාවන් තුල පැහැදිලිව පේන තියෙනවා පුරවැසියාගෙන් රටට ලැබිය යුතු නැත්නම් ව්‍යවස්ථාවට ලැබිය යුතු ගෞරවය සහ නැත්නම් ඒකට ලැබිය යුතු අවධානය කුමක්ද කියන එක සහ අනිත් පැත්තෙන් නිලධාරීන් වශයෙන් උත් ලබා දිය යුතු වගකීම. ඒ වගේ මට හිතෙනවා දැන් අනාගතයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පවා නිර්මාණය වෙද්දී ඩිජිටල් පුරවැසියෙක් කොහොමද තමන්ගේ ඩිජිටල් භාවිතාව සිද්ධ කරන්න කියලා මම හිතන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පවා ඇතුළත් කරන්න ඕන අනාගතේ. අපි මේ මට්ටමට සිටිය යුතුයි. ප්‍රධාන ක්‍රම ගොඩක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට බැලුවොත් ඇත්තටම මොකද්ද මූලිකම දේ? මට අනුව මම හිතන්නේ මූලිකම දේ තමයි protect the data. ඔයාට අදාළ data ටික, දත්ත ටික ආරක්ෂා කරගන්න ඕන. ඒක තමයි මූලිකම දේ. දැන් අද මේ මොහොතේත් අපි කතා කරනව නේද රාජ්‍ය තවත් රාජ්‍යයකට මුදල් ලබා දීමේදී ඇත්තටම යැවීමේදී අපි කවර ආකාරයකින්ද කටයුතු කරලා තියෙන්නේ කියලා කෝටි 88කට අධික මුදලක් මේ protect their data. අපේ data දත්ත පද්ධතිය අපි Tamanගේ දත්ත ටික ආරක්ෂා කරගන්න ඕන. මේක ඉතාමත්ම වැදගත්. අනිත් එක තමයි බිගුන් මං හිතන්නේ ඩිජිටල් පුරවැසියෙක් කරන්න ඕන තේ respect others. අනිත් අයට ගරු කරන්න.
අපිට සමාජ ජාල අවකාශය දකින්න පුළුවන්ද බොහෝ දුරට අනිත් අයට ගරු කිරීම අපි ෆ්ලැට් කිරීම බුල්ඩෝස් කිරීම නේ අපි එක තරකෙන් අනිත් කෙනා බිඳහෙලීමනේ බලන්නේ. ඉතින් ඒ නිසා ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය සහ ගෞරවය ඉතාමත්ම වැදගත්. අනිත් එක තමයි ෂෙයා කරන්න පෙර වෙරිෆයි කරගන්න. ඒක අපි තහවුරු කරගන්න ඕනේ දත්තය පිළිබඳව නැත්නම් ඉතාම ගැටලු සහගත තත්ත්වයක් වෙනවා. හතරවෙනි කාරණය තමයි මං හිතන්නේ අපි මේ ටෙක්නොලෝජි එක නැත්නම් මේ තාක්ෂණය එතිකලි බොහොම ආචාරධාර්මික විදියට යූස් කරන්න ඕනේ. මේ තවත් කරුණු බොහෝ තියෙනවා. හැබැයි මේ කරුණු හතර හරියට තිබුණොත් මං හිතන්නේ අර ඩිජිටල් පුරවැසිකරණය සම්පූර්ණ වෙනවා. මේ කරුණු හතර නැතිව බිගුන් ඩිජිටල් පුරවැසියෙක් වෙන්නේ නැහැ. අපි දන්නවා දැන් සමාජයේ වර්ණය කිරීම නැත්නම් අපි කියන පාලකෙක් පත් කරගෙන ඉඳි සමාජයට තියෙනවා කලින් කාලේට මැතිවරණ අවස්ථාව අභ්‍යාස කරන්න පුළුවන් අවසර 5ක් හෝ 6ක්. එතෙන්දී තොරතුරු කියන එක හරි වැදගත්. දැන් ජනමාධ්‍ය නිදහස පිළිබඳ සංකල්පෙන්නෙත් එහෙමනේ. ජනතාවට තොරතුරු දැනගන්න අයිතිය තියෙනවා. ඒක මූලික කරගෙන තමයි අපිට ඇත්තටම ජනමාධ්‍ය නිදහස එන්නේ. මේ විදිහටම ගත්තොත් ජනතාවට මේ තොරතුරු හරි වැදගත්. මොකද තමන්ගේ පාලකයා පත් කරගන්න. මේ කියන පුරවැසියා දැන් අර කලින් ඉඳපු පුරවැසියා නෙවෙයි ඩිජිටල් පුරවැසියා. එතකොට මේ ඩිවයිස් එක මොකද ස්ක්‍රෝල් කර කර තොරතුරු ගන්න ගමන් තමයි මෙයා තමන්ගේ පාලකයා පිළිබඳ තොරතුරු දැනගන්නේ. හැබැයි අර අපි කියන එලි පහළියේ වේදිකාව නෙමෙයි. මේ කියන ඩිජිටල් සමාජ වේදිකාව මත වතුරන තරම් අද කාලේ අපි දකිනවා දුෂ්තොරතුරු පැතිරෙනවා. එහෙම නැත්නම් දුෂ්ට තොරතුරු කියලාත් කියනවා මැල් ඉන්ෆර්මේෂන්ස් වලට යනවා. හිතාමතාම සත්‍ය තොරතුරු දුෂ්ට අරමුණුත් පාවිච්චි කරනවා. මේ වගේ බොහොම සංකීර්ණ තොරතුරු ක්‍රියාවලියක් ඇතුළේ හිර වෙන්නේ. දැන් ඩිජිටල් පුරවැසියා ඩිජිටල් ඡන්දදායකයෙක් බවට පත් වෙන තැනක් කියනවනේ. මේවා අරගෙන මේ කාරණේ ඔබ කොහොමද පැහැදිලි කරන්නේ? ඒක ඉතින් වැදගත්. මට සමහරලාට හිතෙනවා ඩිජිටල් පුරවැසිය සමහර වෙලාවට අහිංසකයි ඩිජිටල් ඡන්දදායකයෙක් සමහරලාට ඊට වඩා තීරණාත්මකයි කියලා. හේතුව තමයි ඩිජිටල් පුරවැසියාගේ ක්‍රියාකාරීත්වයත් එක්ක බැලුවයින් පස්සේ දැන් අවුරුදු 4කට 5කට පස්සේ එන ඡන්දයත් එක්ක බැලුවට පස්සේ ඩිජිටල් ඡන්දදායකයා ඩිජිටල් වෝටර්ගේ තත්ත්වය ඇත්තටම ඉතාම වෙනස් සහගත තත්ත්වයක් තමයි තියෙන්නේ. එයාට පුළුවන් ඇත්තටම රටේ අනාගතය තීරණය කිරීමට දායකත්වයක් දක්වන්න. ඒ අතරේ පිටුන් මට කියන්න අවසර දෙන්න මේ බොහොම ප්‍රකට පුද්ගලයෙක් හිටියා ඇත්තටම මේ මිස් ඉන්ෆෝමේෂන් ගැන ඔය ඔබ කියන තොරතුරු දුස්තොරතුරු ආදී පිළිබඳව සෑන්ඩර් වැන් ඩර් ලින්ඩන් එයා පොතක් ලියනවා. මේ පොතේ නම තමයි ඇත්තටම Why We Fall for Misinformation and How to Build Immunity. ඒ පොතේ හරි ලස්සන කතාවක් කියනවා. එයා කියන්නේ දුස්තොරතුරු මිස්ඉන්ෆෝමේෂන් වලට පුරුදුනාට පස්සේ ඒක බිගුන් වෛරස් එකක් වගේ. වෛරස් එකක් ආවට පස්සේ මොකද්ද වෙන්නේ? පැතිරෙන එකනේ. එතකොට දුස්තොරතුරු වගේ දේවල් ඉක්මනටම පැතිරෙනවා. මෙයා මේ පොතේ තර්ක කරනවා. ඒ කියන්නේ ෆැක්චුවල් කරෙක්ෂන්. දැන් දුස්තොරතුරක් එළියට ගියාට පස්සේ බිගුන් ඒකට අදාළව අපි නිවැරදිම තොරතුරු දුන්නත් සමහරලාට වැඩක් වෙන්නේ නැහැ. මොකද ප්‍රතිඵලය විනාශය සමහර වෙලාවට වෙලා ඉවරයි. දැන් ඔබ කියනකොට ඉලෙක්ෂන් වලට ආවට පස්සේ මේක අපි දුටුවා. මේක ලංකාවේ 2018 ජනාධිපතිවරණයේ කිතියද 2019 20 කාලය තුල 2019 ජනාධිපතිවරණයේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී මේක එච්චර ප්‍රබල වුණේ නැහැ. ඇත්තටම කියනවා නම් මම මැතිවරණ නිරීක්ෂකයෙක් බැවින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ වලදා ලෝකයේ පාර්ලිමේන්තු මැතිවරණ ගත්තට පස්සේ ජනාධිපතිවරණය ගත්තට පස්සේ ලංකාවේ එච්චර බලපෑමක් වුණේ නැහැ. හැබැයි ඔබ දැක්කා 2016 ඇමරිකාවේ මොකද වුණේ කියලා 2017 ප්‍රංශයේ මොකද වුණේ කියලා ඇත්තටම. මේකට හොඳ ලස්සන උදාහරණයක් දෙන්නම් ඩිජිටල් ඡන්දදායකයෙක් හින්දා මොකද වෙන්නේ කියලා. 2023 බිඟුන් ස්ලෝවේකියාවේ ඡන්දය තිබ්බා ජනාධිපතිවරණය. එතකොට ස්ලෝවැක් වල ඇත්තටම මේකට කියනවා ප්‍රොග්‍රෙසිව් ස්ලෝවැකි මේ පාටිය පක්ෂය ප්‍රධාන පක්ෂය. මේක ඇත්තටම මේ මයිකල් කියලා කෙනෙක් තමයි සිනේචා මේ තරඟ කළේ. දිනන්න chance එකක් තිබ්බ මැතිවරණයේ ස්ලෝවේකියාවේ. හැබැයි අවසාන මොහොතේදී මේක මේ බිගුන් ඔබ දන්නවා මේ සයිලන්ට් පීරියඩ් එක සංක්‍රාන්ති සමයක් එනවනේ පැය 48ක සමහර සපහට පැය 24යි නේ පොඩ්ඩක් හිතන්න කාලයක් එනවා බ්ලැක් ඕෆ් පීරියඩ් කියලා කියනවා කූල් ටයිම් එකක්. ඒතර කැම්පේන් කරන්න බෑ. මේ කාලයේ ස්ලෝවෙක් මේ ඡන්දෙදී ඩීප් ෆේක් වීඩියෝ එකක් ඇත්තටම එළියට ආවා. දැන් ඩීප් ෆේක් කියලා අහන් ඉන්න අය කවුරු හරි බලනවා නම් අපිට ඒකට කියන්න වෙන්නේ ඇත්තටම මේක ටිකක් බර වචනයක් තියෙනවා මේ ජෙනරේටිව් ඇඩ්වර්සරියල් නෙට්වර්ක්ස් කියලා. ඒ කියන්නේ AI tools දෙකක් එක විට යූස් කරනවා. යූස් කරලා මේක
ඉතාම ඇඩ්වාන්සි කෙනෙ හොයන්න කිසිදා හොයන්න බැරි එකක් වොයිස් කලෝන් වගේ දාලා ඔබගේම හඬින් මේක ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් මේ වගේ විනාඩි 2 මාරක වීඩියෝ එකක් එළියටාව ඒ වීඩියෝ එකේ මේ ඇත්තටම මයිකල් කතා කරන්නේ අපේක්ෂකයා ජර්නලිස්ට් කෙනෙක් එක්ක බිගුන් ඔබ වගේ ජනමාධ්‍යවේදියෙක් එක්ක කතා කරනවා ඡන්ද මිලට ගන්නේ කොහොමද කියලා මෙච්චරයි උනේ හැබැයි මොකද උනේ දිනන්න පුළුවන් මිනිස්සු අන්තිමේදී පරාජයට පත් වුණා තාම ලංකාවේ ඩීප් ෆේක් වගේ දේවල් මේක ලංකාවේ තාම උනේ නැහැ. හැබැයි මේක අනාගතේ වෙන්න පුළුවන්. එතකොට දැන් අපිට තේරෙනවා 2016 ඇමරිකාව මැතිවරණයේ ඉඳලා 2023 ස්ලෝවැක් ජනාධිපතිවරණය දක්වාම සහ වර්තමානයේදී පවා අපිට කොච්චරක් බලපෑමක් කරන්න පුළුවන්ද මේ ඇත්තටම AI තාක්ෂණයත් එක්ක කෘත්‍රිම බුද්ධිය සමන්විත වෙච්ච ඩිජිටල් කරණය තුල. එතන මේක තමයි. එතකොට ඡන්දදායකයේ ඇත්තටම ක්ෂණයකින් වෙනස් කරන්න පුළුවන්. ඉතින් අර සෑන්ඩර් වෑන්ඩර් ලින්ඩන් කියන වගේ මේක වෛරස් එකක්. ඡන්දේදී මේ වෛරස් එක පැතිරුණොත් බිඟුන්. තියෙන ප්‍රශ්නේ මොකද දන්නවද? දැන් පැෆරල් වගේ සංවිධාන හරි එක්කෝ කැෆේ වෙන්න පුළුවන්, අයිරස් වෙන්න පුළුවන්. ওই සංවිධාන ගොඩක් තියෙනවනේ. ඉතින් මේ සංවිධාන සහ මැතිවරණ කොමිෂන් සභාව මේ සියලු දෙනා ක්‍රියා කරන්න ඕන මැතිවරණ ප්‍රචාරක කාල සීමාව ඉතාම කෙටි කාල සීමාවක් තුළ. ඇත්තටම දින 56ක් 60ක් විතර දින 150ක විතර 156ක කාල සීමාවක් තිබ්බ කොවිඩ් තිබ්බ හින්දා 2020 නැනම් දින 60කට මෙහානේ තියෙන්නේ මේ කාල සීමාව තුල සහ විශේෂයෙන් අර පැය 48ක කාල සීමාවේ මේවා වෙනස් කරන්න හරිම අමාරුයි අපි දැන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන්ගේ වොයිස් ක්ලෝන් එකක් ආවොත් ඒ හඬින්ම තීරණාත්මක වීඩියෝවක් එළියට ආවොත් ඇත්තටම අපිට පුළුවන් දෙයකට ප්‍රතිචාර දක්වන්න. ඉතින් ලංකාවේ පිළිබඳ ප්‍රශ්නයක් හරිම අඩුයි බිඟුන් ලංකාවේ මොනවාද මේකට පොසිටිව් නැරටිව්ස්. ඒ කියන්නේ මේක බලලිවර වෙලා අපිට මේක හොයාගන්න තියෙන තැන් අමාරුයි. අනිත් කාරණේ තමයි බිඟුන් ඔයා දන්නවා දැන් මේක දැන් සෙනෙට් බිල් 75 මගේ මතක විදිහට ටෙක්සාස් වල ඇමරිකාවේ ඒගොල්ලෝ මැතිවරණයකට දින 30කට කලින් මැතිවරණයට දාලා කිසිම ඩීප් ෆේක් එකක් දාන්න එපා කියලා වීඩියෝ එකක් දාන්න එපා වොයිස් මේ ක්ලිප් එකක් දාන්න එපා කියලා නීතියක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ ලෝකයේ වෙනස් වෙමින් පවතිනවා. ඒතර අපිට තේරෙනවා මේ ඩිජිටල් කරණය තුල මැතිවරණත් සෑහෙන ලොකු ප්‍රමාණයකින් නැත්තටම අගතියකටපත් වෙනවා. ඒකට සූදානම් විය යුතුයි. දැන් ඔබ ගෝලීය උදාහරණ දැක්වුවා. අපි දන්නවා සුහර්තෝගේ වැඩේදිත් ඔය විදිහට වුණා. වීඩියෝ එකක් ආවා ඡන්ද ප්‍රතිඵල වලට බලපෑවා. හැබැයි ඔය කියන උදාහරණ ගත්තම ටිකක් දියුණු තලයේ බටහිර ලෝකෙ වෙන්න පුළුවන්. ඔවුන්ට ප්‍රතිචාරාත්මක යාන්ත්‍රණයක් තියෙනවා. රාජ්‍යයට හෝ ඒ සමාජයට සංවිධානවල. දැන් ලංකාවේදී අපි දන්නවා පහුගිය කාලේ දැන් ෆැක්ට් චෙකින් කියලා අපි දන්නවා දැන් මේව ඇත්තද බොරුද කියලා බලන්නත් සංවිධාන හැදුනා. හැබැයි ඒ කියන්නේ ෆැක්ට් චෙකින් සංවිධාන වලට මැන්ඩේට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ හරි උත්ප්‍රාසජනක විදියට එක්කෝ යාලා අහවල් පක්ෂේ ෆැක්ට්ස් ටික තමයි චෙක් කරන්නේ. එහෙම නැත්නම් අහවල් ජනාධිපතිතුමා වෙන්න ඉන්න අපේක්ෂකයා ටික තමයි චෙක් කරන්නේ. දැන් ලංකාවේ ගත්තාන් පස්සේ ආයිත් දේශපාලන ව්‍යාපෘති විදියට තමයි මේවා ඉදිරියට තල්ලු වෙවි ආවේ. ඒතකොට ලංකාවේ දැනට තියෙන ටිකක් අඩු දියුණු සමාජයත් එක්ක යෝජනා කරන්නේ මොන වගේ යාන්ත්‍රයක්ද? එහෙම නැත්නම් මැතිවරණ නිරීක්ෂකයන් විදියට කොහොමද දකින්නේ දැන්? තාම ඡන්දය ඇවිල්ලා නැහැනේ. හැබැයි දැන් ඉඳලම අපි දකින්න ඔය යුද්ධ දේශපාලන ව්‍යාපෘති තනිකර මිස් ඉන්ෆර්මේෂන් උඩම දුවන ව්‍යාපෘති තියෙනවා. මේවා අපි කොහොමද ජය ගන්නේ? ඔව් ඇත්තටම දැන් මේ ගැන බැලුවොත් අර ඔබ කිව්වත් වගේ ෆැක්ට් චෙකර්ස්ලා එක පැත්තකින් ඇත්තටම මේ කන්ටෙන්ට් රීඩර්ස්ලා ඒ මෙගා ඔය ටෙක් ආයතන වලට ඒවට අඩු වගේම ෆැක්ට් චෙකර්ස්ලගේ තියෙන එක අඩුවක් තමයි ඇත්තටම විවිධාංගීකරණයක් ඒගොල්ලන්ගේ නැහැ සහ ඊටාම සීමිත කුලකයක් තමයි ඉන්නේ සීමිත පිරිසක් එක්ක සහ ඔබ කිව්වා වගේ ආන්තික පිරිසක් එක පැත්තකින් ඉන්නේ. ඒක අපි පැහැදිලිව පිළිගත යුතුයි. මැතිවරණයක් කියන්නේ බිඟුන් අමතක නොකළ යුතුයි. ඒ තමයි the biggest logistic operation නේ. ලෝකයේ ඕනෑම රටක ඒ වසර තුල පවත්වන සුවිශාලතම ප්‍රවර්තන මෙහෙයුම තමයි මැතිවරණයක් කියලා කියන්නේ. එතකොට ඔබ කිව්වත් වගේ ඒකට පෙර පූර්ව සූදානමක් තියෙන්න ඕන. හැබැයි මම හිතන්නේ ඔබ කිව්වත් වගේ ඒ පෙර සූදානම හෝ ඊට අදාළ ප්‍රවේශයක් හෝ ශ්‍රී ලංකාවේ යම් ප්‍රමාණයක් අඩුයි. හැබැයි ඔබ අහනවා ඊටාම ඇක්ෂන් එක මොකක්ද අපිට මේකට කරන්න පුළුවන් කියලා. ඒක ඇක්ෂන් එකක් තමයි. දැන් ලෝකෙ මේකට මොකද්ද කරලා තියෙන්නේ? දැන් ලෝකෙ අපි බැලුවොත් ස්ටැන්ෆර්ඩ් ඉන්ටර්නෙට් ඔබ්සර්වේටරි, Oxford Internet Institute, Atlantic Council Digital Forensic Research Lab, the Global Disinformation Index ගොඩක් තියෙනවා මේ වගේ. අපිට ඒ වගේ යම් ආදර්ශයක් ගන්න පුළුවන් ඇත්තටම මොන වගේ වැඩක්ද මේකත් එක්ක කරලා තියෙන්නේ කියන එක පැත්තකින්. අනිත් පැත්තෙන් මම නම් විශ්වාස කරන්නේ බිඟුන් දැන් මැතිවරණ කොමිෂන් සභාව සතුව මීට අදාළ ඊටාම සුවිශාල
පුහුණුව ලත් සහ පහසුකම් වලින් සපිරි පර්යේෂණාගාරයක් සහ මීට අදාළ යාන්ත්‍රණයක් තිබිය යුතුයි. තවමත් ඇත්තටම මැතිවරණ කොමිෂන් සභාව තුළ එවැන්නක් නැහැ. ඒක අපිට හිතා ගන්න පුළුවන්. මොකද පහසුකම් දැන් මැතිවරණ බජට් එක දැන් මැතිවරණ කොමිෂන් සභාවට අවුරුද්දකට එන බජට් එක අපි දන්නවනේ. මේ කොටස වෝඩ් එකේ එන්නේ මේකට අදාළව මේ ප්‍රවර්තන පහසුකම් මෙහෙම දැන් මේ නවීන දේවල් වලට ආන්සර් කරන්නේ නැහැ. ඉතින් මට හිතා ගන්න බෑ එක පැත්තකින් ඇයි මේ නවීන අංගෝපාංග පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරන්නේ නැති කියලා. මේකේ ප්‍රධාන යාන්ත්‍රණය තමයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ ගැන විධිමත් සාකච්ඡාවක් කියන්න ඕන. මට හිතෙන්නේ සාකච්ඡාව එක පැත්තකින් අඩු වෙලා තියෙනවා. අනිත් පැත්තකින් ඉතින් ස්වයං නියාමනය කියන එක අපිට දැන් මේක අතාරින්න බිඟුන් අපිට පුළුවන් වෙලා තියෙනවද ඉලෙක්ට්‍රොනික මීඩියා එක්ක මාධ්‍ය ස්වයං නියාමනයක් එක්ක මැතිවරණයට මුහුණ දෙන්න. ඒකේ ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව මම හිතන්නේ මැතිවරණ කොමිෂන් සභාව මූලික කරගත්ත සාකච්ඡා මාලාවක් තමයි මම හිතන්නේ ආරම්භ වෙන්න ඕන. ඒකට නිරීක්ෂණ සංවිධානات ඇත්තටම ප්‍රමුඛත්වයේ ගන්න ඕන. සාකච්ඡාවෙන් තමයි මේක විසඳ ගන්න පුළුවන්. නැත්නම් මැතිවරණයක් ආවට පස්සේ අපි බෙලිගෙඩිය වැටුණා වගේ තමයි ඇත්තටම කැලෑවට අර සත්තු ටික දුවන් ගියා වගේ තමයි අපිට දුවගෙන යන්න වෙන්නේ. ඔව් දැන් අපි දන්නවා දැන් ඩිජිටල් පුරවැසියාගේ වේදිකාව ගත්තොත් මේ ප්ලැට්ෆෝම් ටික ගත්තොත් අර ගෝල් ෆේස් එකට ඇවිල්ලා හරි ලිප්ටන් වටර් රවුමට ඇවිල්ලා හරි අර භෞතික පරිසරය නෙමෙයි මේ තියෙන්නේ කවර හෝ බිග් ඩේටා එක්ක යන මහා ගෝලීය මහා දෙවන්ත සංවිධාන වලින් හදපු වේදිකා තමයි අපිට අවසාන විග්‍රහයේදී පාවිච්චි කරන්න වෙන්නේ. ලංකාවේ ඇති වෙච්ච අපි දැක්ක අවසාන දශකයේ වගේ මේ වාර්ගික වශයෙන් ඇති වෙච්ච ගැටුම් වලදීත් මේවා සම්බන්ධයෙන් යම් සීමා පැනවීම කළ හැකිද කියන ප්‍රශ්නයේදී ලංකාවේ පැවතිච්ච ආණ්ඩුවට ජනාධිපතිතුරුන්ට පවා අඩියක් පස්සට තියන්න සිදු වුණා. මොකද ඒ කම්පැනිස් එක හැප්පෙන්න බෑ. ලංකාවේ කම්පැනි ලොකුයි ලංකාවට වඩා. ඉතින් මේ தත්ත්වය ඇතුළතදී පැරඩයිම් ෂිෆ්ට් එකක් කියනවා. අපි නැත්නම් අපි කියනවා ලංකාවට බාහිරින් ඉන්න කෙනෙක්ට මේ වේදිකාව පාවිච්චි කරලා පාලකයා වෙනස් කරන්න පුළුවන් තත්ත්වයක් ආවා. එහෙම තමයි එවන්නක් නිර්මාණය විය හැකියි. මොකද අන්තිමේදී අපිට චෝදනා කර එකිනෙකාට චෝදනා කරමින් තමයි ඉන්න වෙන්නේ. හැබැයි බිඟුන් දැන් එවැනි ඊටාම බරපතල ගණයේ ආක්‍රමණකාරී හැසිරීමක් බිග් ජයන්ට්ල කියන කට්ටිය ඇත්තටම තියෙන බව අපි දන්නවා. සහ අපිට තවමත් වටහා ගන්න අපි ගොඩක් ශ්‍රී ලාංකිකයන්ට හෝ වෙනත් ඇත්තටම මේ ග්ලෝබල් සවුත් නැත්නම් මේ ගෝලීය දකුණේ පිරිස් වලට වටහා ගන්න බැරි තත්ත්වයක් තමයි ඇත්තටම දැන් ඒ දවස්වල ආණ්ඩු හරි සීමා සහිත වපසරියක තමයි කතා කරේ රාජ්‍ය කියන එකත් එක්ක. හැබැයි ඔබ කිව්වත් වගේ ආණ්ඩුව පරයා ආණ්ඩුවට ඔබෙන් තවත් පාර රාජ්‍ය ගණනාවක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ සමාජ ජාල මාධ්‍ය. ඒතර මේ ඩිජිටල් කරණය තුල. හැබැයි ඒවා අපිට ඇත්ත පාලනය කරගන්න බැහැ තමයි. අපිට වඩා උඩින් ඉන්නේ සහ එය ආර්ථික වශයෙන් පිරිවැය ගත්තට පස්සේ අපිට වඩා ලාභ ලබනවා. ඔවුන් රාජ්‍යයකට වඩා ඔවුන්ගේ පිරිවැය සහ ලාභය වැඩි. හැබැයි අපිට මොකද්ද කරන්න පුළුවන් එකකින්? අපිට අපේ පරිසරය තුල කරන්න පුළුවන් කුමන කාර්යයන්ද කියලා අපි ඇත්තටම වටහා ගත යුතුයි. මේක එක උදාහරණයක් මම කියන්නම්. දැන් බිඟුන් ඔබ මැතිවරණ ගැන ඇසු නිසා දැන් මැතිවරණ අනපනත් අපි ඔක්කොම හැදලා තියෙන 1980 විතරනේ. 80 දශකයේ තමයි බිඟුන් ගොඩක් දේවල් ආවේ. හැබැයි දැන් ඔබ දකින්නවද දැන් ඔබ අහන ප්‍රශ්න වලට අදාළව AI විසිරුණු සමාජයක් එක්ක කටයුතු කරද්දී ඒ ප්ලැට්ෆෝම් එක මැතිවරණ නීති හෝ ඒවා මීට අදාළ සංවාදාත්මක ස්වරූපයක් වෙලා වෙනස් වෙලා තියෙනවද? අපි වෙනස් කළ යුතු කාලය ඇවිල්ලා තියෙන්නේ. මම කියන්නේ අපිට සටන් කරන්න බැරි වෙන්න පුළුවන්. ලාභය ඔවුන්ගේ වැඩි වෙන්න පුළුවන්. හැබැයි අපිට පටන් ගන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. නැත්තේ නෑ. තවමත් අපිට සමහර දේවල් ඇත්තටම පාලනය කරගන්න පුළුවන්. මොකද ලෝකයේ දැන් භෞතික අවකාශයේ සිදුවන ඔන්ලයින් හැරස්මන්ට් එකක් හා සමානවම ලෝක නීති පද්ධතිය ඒ රියල් හැරස්මන්ට් එකට සමානව ඩිජිටලි ඔන්ලයින් අන්තර්ජාලයේ සිද්ධ වන අපහරණයක් ඇත්තටම හිංසාවක් සලකනව භෞතික ලෝකයේ සිද්ධ වෙන එකක් හා සමානවම. තවමත් අපි මේ නෛතික පරිවර්තනය පවා ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන්නේ ටිකක් අඩුවෙන්. ඉතින් ඒ නිසා මේක අර අපි කියන්නේ හොලිස්ටික් ඇප්‍රෝච් එකක් කියලානේ. මේක සමෝදානය වෙන්න ඕනේ. කියන්නේ මුළු මනින්ම සිද්ධ වෙන්න ඕන විපර්යාසයක්. මේ ඔබ කියන ඔබ මේ අපි කතා කරන මාතෘකාවේ පමණක් නොවේ. කොටින්ම අපිට බොහොම සරලව කිව්වොත් තවමත් අර එස්ටැබ්ලිෂ්මන්ට් කෝඩ් එක ආයතන සංග්‍රහයට අදාළව ඊමේල් එක පිළිගන්න බෑ. වෙනම මේ ලියුමක් එහෙම ලියවෙන්න ඕන. අපිට අර ඩිජිටල් ලෝකයේ පිළිගැනීම රාජ්‍ය සේවයේ තවමත් මුළුමනින්ම ඇවිල්ලා නැහනේ. ඒ නිසා එතන ඉඳලම
සමස්ට ඩිජිටල් කරනයක් කර යන්න ඕන. එතකොට තමයි මං හිතන්නේ දේවල් ආරක්ෂා කරගන්න සහ කෙටි ප්‍රශ්නයකින් අවසානයට ගියොතින් දැන් අර අපි ආයතන වලට ඇඟිල්ල දික් කරපු හින්දා හැබැයි අපි දන්නවා Facebook වගේ ආයතන වලට සමාගම් වලට ගියාම උන් කමියුනිටි ගයිඩ්ලයින්ස් කියලා දීලා තියෙනවා. හැබැයි පරිශීලකයන්ගෙන් බහුතරකින් ඇහුවොත් ඔවුන් ඒව ගැන සමහරට දැනුවත් නැහැ. දැනුවත් වුණත් එක්ක උනන්දු නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ගැන අපි මේ වෙලාවේ කතා කරනවා. රාජ්‍යයටම නැත්නම් ආණ්ඩුව වලටම ඇඟිල්ල දික් කරලා වැඩි පවර්ලා ඉන්න පුළුවන්ද? පාසලට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඇතුලේ මේ ඩිජිටල් පුරවැසිය හදන්න අපිට හදාගන්න බැරිද ඉඩක්? තියෙන ප්‍රශ්නය මේකයි. මට මතකයි නාලක ගුණවර්ධන මහත්මයා මේ ගැන ලියපු පොතක ඔහු කදිමට සඳහන් කරලා තිබ්බා මුල්ම මේ ඩිජිටල් ප්ලට්ෆෝම් ගැන කතා කරන්නේ Facebook ගැන කතා කරද්දී පාසල් වල මේ ගැන කතා කරන්න විදුහල්පතිවරු කැමති වුණේ නැතිලු Facebook කියන වචනේවත් පාසල් වල භාවිතා කරන්න. එහෙම අතීතයකුත් අපිට තිබුණා. හැබැයි බිගුන් අපි මේක කතා කරන්න ඕන ප්‍රධාන දේ තමයි අපි මේක ඉන්ජෙක්ට් මේ අදහස සමාජගත කරද්දී වැදගත්ම දේ තමයි ඇමරිකාවේ ලෝය කෙනෙක් හිටියා. ඉන්නවා යාගේ ඇත්තටම මේ ෆෙලිසියා ෆාබර් කියලා. එයාගේ නවකතාවේ මේ නවකතාවක් ලියලා තිබුණා. නවකතාවේ නම තමයි මොනවාද මේ ෆේක් අවුට්. හරිද? ඒ නවකතාවේම මම උත්තරයක් දෙන්නම් ඔයාලට. ෆේක් අවුට් එකේ එයා කියන අදහසක් තියෙන දැන් කාලාම සූත්‍රයේ කියනව නේද? අපි කිසිම කෙනෙක් කියන දේ අහන්න එපා. අපි මේ අහන්න ඕනේ එක්කෝ ඒක අපේ ඇස් දෙකෙන් දකින්න ඕනේ කියලා. ෆාබර් කියන්නේ ඇත්තටම සමහර වෙලාවට දැන් ඩිජිටල් ලෝකයේ තියෙන විපර්යාසත් එක්ක බැලුවට පස්සේ අහන දේ සහ දකින දේ ඇත්තද? දැන් ඒකත් බොරුනේ නේ? එතකොට ඒ මට්ටමට අපේ සමාජයේ සූදානම් කරගන්න පුළුල් ප්‍රතිසංස්කරණ දාමයක් තියෙන්න ඕන. හැබැයි ඒ දාමය සඳහා අපි මම දන්නේ කොච්චරක් ක්‍රිටිකල් මේකට කියන්නේ ඇත්තටම මිගුන් ක්‍රිටිකල් ඇඩොප්ෂන් එකක් කියලා. ඒ කියන්නේ විචාරශීලී පරිවර්තනයක් ග්‍රහණයක් මුළු සමස්ත සමාජයේම තියෙන්න ඕන. මේක මෙවැනි සාකච්ඡා හැමතැනම තියෙන්න ඕන. ඒතකොට රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් මේකට ඇතුල් වෙන්න ඕන. ඉතින් ඕක තමයි සිද්ධ වෙන්න ඕන දේ. ඒ නිසා මට අවසර දෙන්න අවසානයේම මේ එක කරුණක් එකතු කරන්න මේ ඒකත් මම උපුටා ගත්තේ අතර මේ ගැන ප්‍රවීණයෙක් වන නාලක ගුණවර්ධන මහත්මයාගේ පොතකින් ආතර් සී ක්ලාක් කිව්වා කියලා එයා කියලා තියෙනවා මේ exploit the inevitable. ඒ කියන්නේ අපිට පාලනය කරගන්න බැරි දේවල් තියෙනවනේ. ඒ හින්දා ඒ වගේම වැඩ ගන්න කියලා කියන්නේ. ඒ නිසා අපි අන්නේ සංකල්පයට ආවොත් පාලනය කරගන්න බැරි වුණාට අපි එකෙන් වැඩ ගමු කියන මහා පුදු සාධකයට ආවොත් අපිට ගොඩක් දේවල් ජය ගන්න පුළුවන්. 2026 තුන්වෙනි කාර්යය මේ අවුරුද්දේ පළවෙනි ඩිජිටල් ID එක දෙන්න ප්ලෑන් කරලා තියෙනවා මේ සැලසුම් කරලා තියෙනවා රජය. ඉතින් ඒකත් එක්ක අර ඩිජිටල් පුරවැසියාට පොඩි භෞතික අනන්‍යතාවයක් එක්ක තමයි ඉදිරි සාකච්ඡා වලට අපිට එන්න වෙන්නේ. ඉතින් අපි හිතමු මේ ID එක ගන්න පුරවැසියා කොයිතරම් දුරට වගකීම් සහගතව ක්‍රියා කරයිද කියලා. තවදුරටත් අපි සාකච්ඡා කරන්න සූදානම්. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමන්ට අද අපිත් එක්ක සමුග වීම ගැන. ස්තුතියි.